මොකක්ද මේ Binance එකෙන් Bitcoin එකක් දෙන කතාව. මේක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. හැබැයි වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක ගොඩක් මට වටිනවා. අපි ඉතින් වීඩියෝ එකට යමු. ඕගලනු දකින්න ඇති Binance එකේ මේ Bitcoin එකක් දෙනවා කියලා ඉවෙන්ට් එකක් යනවා. මේක ගැන මගෙන් දෙතුන් දෙනෙක්ම අද දවසේ මැසේජ් දාලා හැව මොකද්ද මේ ටයිම් එකක් කවුන්ට් වෙනවා මොකද්ද ඒක කරන්න තියෙන්නේ chances වගේ තියෙනවා තේරෙන්නේ නැහැ කියලා. මේක ඔයා මතක තියාගන්න අලුත් account හදන්න එක එක දේවල් කරන්න ඕනේ. ඔයාගේ තියෙන account එකෙම මේක කරන්න පුළුවන්. ඒ වගේම trading volume හදන්න තියෙනවා. නමුත් ඒක හදන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයාට ෆන්ඩ් එකක් නැත්නම් ඔයාගේ තියෙන account එකේ මේක try කරන්න පුළුවන්. deposit කරන්න trade volume හදන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මේක daily log වුණාම අපිට chances හම්බ වෙනවා. ඒ වගේම free chances හම්බ වෙනවා. මේ වගේ ඔයාට මේක try කරන්න පුළුවන්. අන්න ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අහගෙන ඉන්න මොකද්ද මේ කියන්නේ කියලා මේක try කරන්න. කවුද දන්නේ? ඔයා වෙන්න පුළුවන් ලක් එක තියෙන කෙනා. ඉතින් මේක try කරලා බලන්න. ඔයාට තව රිවෝඩ් ගන්න chances තියෙනවා. මම ඒක ගැනත් කියන්නම්. ඉතින් මේක හරියට අහගෙන ඉන්න. මම ඉවර වෙනකම් විස්තර ටික ඔයාට හරියට පැහැදිලි කරන්නම්. ඒ වගේම ඔයා new user event කරන්න කැමති කෙනෙක් නම් ඔයාටත් තව event වගේක් තියෙනවා. මම ඒව ගැන කියන්නේ නැහැ. මේ වීඩියෝ එක කතා කරන්නේ නැහැ. මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒක ගැන ඔයාට පෙන්නන්නම්. මෙතනදී Binance එකේ new user event දෙකක් තියෙනවා. තව ඊට අමතරව MEX එකේ මගේ community එකට ඔයාට බලා ගන්න පුළුවන්. MEX එකේ information e money කියන මගේ community එකට $50ක bonus එකක් ගන්න පුළුවන්. ඒක 20 දෙනෙක්ට හම්බෙන්නේ. ඒකෙන් දැන් 10 දෙනෙක් complete වෙලා තියෙන. කලින් වීඩියෝ එක බලලා 10ක් කරලා තියෙනවා. තව 10 දෙනෙක්ට ඔන්න chance එක තියෙනවා. ඕගොල්ලන් කරගන්න. ඊට අමතරව මෙතනින් $90ක් 140ක් අතරත් රිවෝඩ් ගන්න පුළුවන්. MEX එකේ new user account හදනවා නම් ඉතින් මම ඒක ගැන මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. මොකද මම වෙනම වීඩියෝ එකක් ඒක ගැන කතා කරලා තියෙනවා. මේ තියෙන exchanges තුනෙන්ම රිවෝඩ් කියලා මෙතනදී වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ MEX Binance කියන වීඩියෝස් කොටස් දෙක බලන්න මම chapters වලට වෙන් කරලා තියෙනවා. ඒකෙදී ඔක්කොම කතා කරනවා. ඉතින් ඕක ගැන ඔතනින් එහාට ඉවරයි. අපි යන්න මේ Binance එකේ මොකද්ද මේ Bitcoin event එක ගැන කියලා බලන්න. මෙතනදී ඉතින් ටියුටෝරියල් එකක් තියෙනවා. ඔයගලන්ට මේකත් බලන්න පුළුවන් මෙතනදී. ඒ වගේම ඔයාට බලාගන්න පුළුවන්. මම මේක කට් කරන්නම්. මෙන්න මෙතනදී මේ ටයිම් එකක් කවුන්ට් වෙනවා. මොකද්ද මේක කරන්න තියෙන්නේ? ඒ වගේම මේ chances පහක් තියෙනවා. මේ free හම්බෙන පහක්. ඉතින් try කරලා බලන්න. ඒ වගේම daily log වෙද්දිත් 4ක් හරි 5ක් හරි අපිට free හම්බ වෙනවා. ඒ හින්දා ඒක ඔයා try කරන්න. ඔයාට fund එකක් නැහැ කියලා මේවා අතාරින්න එපා. fund එකක් නැත්නම් ඉතින් මේවා කරන්න ඕනේ. ඔයාට fund එකක් හදාගන්න. හරි ඒක ඔයා දැනගන්න ඕන කාරණාවක්. ඔන්න මැදින් පොඩි ඇඩ් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මගේ Crypto Talk Up කියන YouTube channel එකත් එක්ක ඔයගොල්ලන් තාමත් එකතු වෙලා නැත්නම් පල්ලෙහා description එකේ link එක තියෙනවා. ඒක click කරලා ගිහිල්ලා මේ channel එකත් එක්කත් එකතු වෙන්න. ඔයගොල්ලන් නිකමට ඒකේ තියෙන videos බලන්න. ඔයගොල්ලන්ට හොඳ දැනුමක් මේ cryptocurrency සම්බන්ධව දැනගන්න පුළුවන්. ඊට අමතරව Binance account හදන විදිය, Binance එකේ P2P නිවැරදිව කරන විදිය, අපි ඇඩ් එකක් දාන විදිය, ඊට අමතරව මගේ trading journey එක මම සාර්ථක කරගන්න මොනවද කරගත්තේ. අන්න ඒ වගේ සම්බන්ධ කාරණා ගොඩක් මේ වීඩියෝ එකේ කතා කරන. ඉස්සරහට මම trading ගැන ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට මේ channel එක හරහා තමයි මම කරන්න ඉන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන් මේ channel එකත් එක්ක එකතු වෙන්න. පල්ලෙහා description එකේ link එක තියෙනවා. හරි මේක දැන් මොකද්ද වෙන්නේ? ඔයාලට බලා ගන්න පුළුවන් participants දැන්ට ලක්ෂ 2කට විතර පිරිසක් ඉන්නවා. හරි ඒ වගේම view leaderboard බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් තත්පර 57 තමයි පළවෙනියට ඉන්නේ. ඊට පස්සේ 57.17 ඔන්න ඔය විදිහට මේ leaderboard එක බලා ගන්නත් පුළුවන්. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. දැන් මෙතන time එක count වෙනවනේ. අපි මේක දිහා විස්තර ටිකක් බලමු. මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් මේකට අපිට participate වෙන්න අනිවාර්යයෙන්ම account එක හදලා KYC verification කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතනදී අපිට chances daily log වෙනවට හම්බ වෙනවා. ඊට අමතරව අපිට පුළුවන් $100ක volume එකක් හදන්න 250ක 500ක volume එකක් හදලා අපිට chance ගන්න පුළුවන්. ලොකු දේවල් නෑ. ඔන්න ඔය ටික තියෙන්නේ. ඊට පස්සේ කවුරු හරි refer කරලා $100ක trade 50ක දැම්මොත් ඒක හම්බ වෙනවා. ඒක ඉතින් වැදගත් වෙන්නේ නෑ. ඊට පස්සේ මෙතනදී ඔන්න දැන් rules ටිකක් විදිහට කියලා තියෙනවා. එතකොට මේ event එක පටන් ගන්න අනිවාර්යයෙන්ම event එකට 50000ක් join වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. දැන් 50000 ඉතින් පන්නලා ඉවරයි. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. දැන්ටම පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී අපිට attempts වගේක් කියන්නේ chance වගේක් හම්බ වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ ওই විදිහට විස්තර ටිකක් තියෙනවා. මෙතන check the activity rules කියලා තියෙන එක ක්ලික් කරමු. මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා. මේකෙදී අපිට මේ ගන්න තියෙන අර මම කලින් කිව්වනේ වොලියුම් හදලා අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෙෆර් ගන්න පුළුවන්. නැත්නම් ඩේලි ලොග් වෙලා ගන්න පුළුවන්. ඉතින් ෆන්ඩ් එකක් නැත්නම් ඩේලි ලොග් වෙලා ගන්න. ඔයාලට කැමති නම් ඉතින් වොලියුම් එක හදලාත් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී තියෙන්නේ හරිද? මෙතනදී තියෙන්නේ ටයිම් එකක් කවුන්ට් වෙනවා. ඔයගලන් දකින්න ඇති. මම ඒක බෑක් වෙලාම පෙන්නන්නම්. මෙතන ඉතින් මේකේ පෙන්වන්න තේරුමකුත් නැහැ නේද? කලින් ඉන්ටර්ෆේස් එකට යන්න. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ කවුන්ට් එකක් තප්පර ගාන දැන් මෙතනදී කවුන්ට් වෙනවා. හරි?
දැන් මොකද මේ 59 එහාට යන්නේ මේ දශම ගානක් කියලා ආයි එකම තැන යන්නේ. මොකද්ද මේ වෙන්නේ කියලා මං කියන්න. හරි. ඔන්න දැන් මෙතනදි වෙන්නේ හරි. දැන් ඔයා හිතන්න මම තමයි මේ ඉවෙන්ට් එක පාර්ටිසිපේට් කරන පළවෙනියා. දැන් මෙතන තප්පර 60ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ විනාඩියක කාලයක් තමයි දීලා තියෙන්නේ. ඔන්න මම තමයි පළවෙනියා. මම මොකද කරන්නේ ඉවෙන්ට් එකට ජොයින් වෙනවා. ඉවෙන්ට් එකට ජොයින් වුණාට පස්සේ ජොයින් වෙලා මෙතන රෙජිස්ටර් වෙන්න තියෙනවා ඉවෙන්ට් එකට. ඒකට රෙජිස්ටර් වුණාට පස්සේ මට දැන් මේ ෆ්‍රී chance එකක් තියෙනවානේ. මම මෙතනින් දැන් මම මේ BTC එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මගේ දැන් chance එක ගියා. හරි එකක් ඉවරයි මම ඔයාලට පෙන්නන්න කරේ. ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ 60 59 58 57 විදිහට තප්පර ගාන අඩු වෙවි. හරි අඩු වෙවි පල්ලෙහාට යනවා. නිකමට හිතන්න තප්පර 50 වෙද්දි ඔයා දකින්න ඉවෙන්ට් එක ඔයා ඇවිල්ලා ඔයාගේ chance එකකින් ඔයා නැවතත් මේ BTC logo එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ ඔයාගේ කවුන්ට් එක තමයි යන්නේ නැවතත් 60ට යනවා මගේ එක 50න් නැවතිලා 60ට යනවා හරිද එතකොට මගේ ස්කෝර් එක තියෙන්නේ 50 ඊට පස්සේ දැන් ඔන්න ඔයාගේ 59 58 ඊට පස්සේ මගේ තව chance තියෙන හින්දා මම නැවතත් ක්ලික් කරනවා හරිද අන්න ওই විදිහට කට්ටිය ක්ලික් කරන්න මේකේ කවුන්ට් එක උඩට එනවා නිකන් හරි ඔයා හිතන්න දැන් ඔයා ක්ලික් කරනවා 50 45 ඔය විදිහට ගිහිල්ලා ඔයාගේ 30න් විතර තියෙන්නේ කියලා 30න් විතර වෙද්දී ඔන්න තව කෙනෙක් ඇවිල්ලා මේක ක්ලික් කරපුවම ඔයාගේ එක ක්ලෝස් වෙනවා ක්ලෝස් වෙලා ඔයාගේ රෑන්ක් එක කියන්නේ ඔයාගේ බෙස් කවුන්ට් එක තප්පර 30යි කියලා තියෙනවා ඊට පස්සේ අරයාගේ එක කවුන්ට් එන්න ගන්නවා ඔයාට තව chance තිබ්බොත් ඔයාට ක්ලික් කරද හැකි අර කට්ටියට ක්ලික් කරගෙන යන්න තියෙන්නේ අර මේකේ කවුන්ට් එක වැඩිම එක්කෙනාට තමයි රිවෝඩ් එක යන්නේ මෙතනදී හරි මං හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා දැන් නිකමට හිතන්න දැන් ඔයා ක්ලික් කළා ඔයාගේ තප්පර 30 වෙනකන් අඩු වුණා නම් මෙතන ලීඩ බෝඩ් එකේ පෙන්නනවා ඔයාගේ තප්පර 30ක් තියෙනවා. දැන් මෙතන මේ පළවෙනියගේ තියෙන තප්පර 57. හරි ක්ලික් කරලා තප්පර 3යි යන්න ගිහිල්ලා තියෙන අනිත් කට්ටිය එක දිගට ක්ලික් කරනවා. මේ 59න් පල්ලෙහාට යන්නේ නැත්තේ කට්ටිය මේ එක දිගට මෙහෙම ක්ලික් කරන හින්දා. හරි දැන් මෙතන මගේ බෙස්ට් එක තියෙන තප්පර 59යි 64. හරි දැන් මේ ආයි නිකන් මම එකක් ක්ලික් එකක් දෙන්න මේ අරක තමයි බෙස්ට එකට තියෙන යන්න ඕක තියෙනවා හැබැයි ඉතින් ඔයා හිතනවා අපෝ ඉතින් මේක කරන්න බෑනේ මොකද්ද මේ කියලා මේක දැන් පටන් ගත්ත ගමන්නේ කට්ටිය තරගෙට ඕක try කරනවා ඊට පස්සේ ටික දවසකින් අතාරිනවා ටික වෙලෙකින් මේක අතාරින්න දානවා ඒ වගේම හැම වෙලෙම Binance එකේ කට්ටිය ඇක්ටිව් නෑනේ දැන් මෙතන කලින් මං බැලුවාම 58යි දශම ගානක් තිබ්බේ හරි දැන් 57 වෙලා තියෙනවා ඒ කියන්නේ එක්කෙනෙක් try කරලා තියෙනවානේ දැන් කට්ටිය අඩු වෙලේට ඔයා try කරන සාමාන්‍ය පාන්දර වෙලේට වගේ try කරන්න daily login වෙලා ගන්න ඔයා volume හදලා දින්න ඕනේ daily login වෙලා මේ free chance ටික අරන් try කරන්න. ඔයාට fund එකක් නැත්නම් ඉතින් මේ වගේ දේවල් කරන්න ලක් එකක් තිබ්බොත් ඔයාට හම්බෙන්න පුළුවන්. කවුද දන්නේ ඔයා නිකමට පාන්දර 3 4ට ඇවිල්ලා නැත්නම් 5ට විතර ඇවිල්ලා ඔයා ක්ලික් කරාදී නිකන් තප්පර 50ට විතර යනකම් ක්ලික් එකක් ආවේ නැත්නම් නේද එතකොට වාට මේ රිවෝඩ් එක ගන්න පුළුවන් මෙතනදී මේකේ දැන් නිකන් හරි එක්කෙනෙක්ගේ තප්පර බිඳුවටම ගියොත් දැන් ඔයා හිතන්න අද ක්ලික් කරලා තප්පර බිඳුවටම ගියොත් ඔයාට රිවෝඩ් එක ගන්න පුළුවන් එහෙම නැත්නම් ඉවෙන්ට් එක එන්ඩ් වෙද්දී টොප් රෑන්ක් තියෙනවනේ ඒ টොප් රෑන්ක් එකේ ඉන්න කෙනාට රිවෝඩ් එක ලැබෙනවා ඉතින් ඔන්න ඕක තමයි මෙතනදී තියෙන්නේ ඔයාට කරන්න තියෙන සරලව ඔයාගේ තියෙන ලින්ක් account එකෙන් ගිහිල්ලා මම link එක දාලා දෙනවා Telegram channel post එකේ හරිද post එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා දෙන්නම් ඒක click කරන්න click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයා post එකකට එන්නේ මම කලින් දාලා තියෙන එක මේ විදිහට Binance link කියලා ඊට පස්සේ මේ link එක දාලා තියෙනවා ඔයාට දෙන මේ link එක click කරලා කෙලින්ම event එකට ගිහිල්ලා register වෙන්න register වෙලා ඔයාගේ free chance වලින් මෙන්න මෙතන spin එකක් කරන්න හරි දැන් මගේ attempts ටික ඉවරයි කියලා තියෙනවා get more attempts click කරාට පස්සේ මේ share කරන්න ඊට පස්සේ ওই ටික තමයි ඉතින් තියෙන්නේ ඔයාට බලාගන්න පුළන් තාම මගේ බෙස්ට එක තියෙන්නේ අරග ඉතින් වා මේ ට්‍රයි කරන්න කෙනෙට තේරෙයි මේ අපපු මොකක්ද මේ මොකක්ද වීඩියෝ එකක් අරගෙන තොට පිස්සුද කියලත් කමෙන්ට කර අනිවාර්ය කට්ටිය බනේ කමක් නෑ ඉතින් දැනපුදෙන් ඉතින් ඔගලන්න මේ චාන්සයක් ගන්න පුළුවන් ඉතින් මම ඒක තමයි අරගෙන ඒ වගේම කට්ටිය දෙතුන් දෙනෙක් මගෙන් හුවත් එක්ක ඉතින් ඔයා try කරලා බලන්න මේකදී ඉතින් ඕක තමයි කරන්න තියෙන link එක මම දාලා තියෙනවා daily log වෙලා ඔයා chance ටික එකතු කරගන්න එකතු කරලා සාමාන්‍යයෙන් කට්ටිය අඩු වෙලයකට try කරලා බලන්න හරි ඉතින් ඒ වගේම new views account හදනවා නම් මගේ link එක තියෙනවා අට පුළුවන් ඒ link එකෙන් හදලා හදන්න එතකොට ඔයාලට trading fee වලින් 120ක් අඩු කරගෙන ඒ වගේ bonus ගන්න පුළුවන් ඒ වගේම මම අනිත් වීඩියෝ එකේ කතා කරනවා ඉතින් මේ වීඩියෝ එක ඔච්චරයි කතා කරන්නේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ like කරන්න comment කරන්න ඒ වගේම නොදන්න යාළුවෝ දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න